හායි කොහොමද ඔයාලට? ඔන්න අද මම ඔයාලටත් එක්කම අරන් ආවා රස ෂේක් එකක්. මේක නම් මාරම රසයි. වව් මම ආසම ෂේක් වලින් එකක්. එකක් කියන්නේ ෆස්ට් ප්ලේස් දෙන්න පුළුවන්. හරිම රසයි. ඇත්තටම මම බොන ෂේක් වලින් මාරම රස එක. එන්න අපි කොහොමද හදන්නේ කියලා බලමු. මේකට ඕනේ ඉදුණු කෙසෙල්. මේකෙදි මං අරන් තියනවා ඉදුණු කෙසෙල් ගෙඩි 2ක්. මෙන්න මේ ගානට ඉදලා තිබුණාම ඇති. ඒ කියන්නේ ටිකක් ඉදෙන්න ඕන. දැන් අපි මේ කෙසෙල් ගෙඩි 2 අරගෙන පෙති කපා ගන්නවා. මෙන්න මේ වගේ පෙති කපා ගන්න. පෙති කපාගෙන මේ වගේ භාජනයකට දා ගන්න ඕනේ. මම මෙතනදී කෙසෙල් ගෙඩි 2ක් අරගත්තේ. ඔයාලන්ට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කෙසෙල් ටික අරගෙන බ්ලෙන්ඩ් චායකට දාලා මෙන්න මේ විදිහට තමයි බ්ලෙන්ඩ් චායකට දාපුවම තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකට ඊළඟට එකතු කරන්න ඕන කිරි. කිරි ටිකකුත් අපි දාගෙන මෙන්න මෙහෙම ඊට පස්සේ අපි තව විශේෂ දෙයක් එකතු කරනවා. ඒ තමයි මී පැණි. මී පැණි ටිකකුත් මෙහෙම එකතු කරලා ඊට පස්සේ මෙහෙම බ්ලෙන්ඩ් කරගන්නවා. පස්සේ හරිම ලේසි. මේක ඊට පස්සේ ඔයගලන්ට ඉක්මනින්ම හදාගන්න පුළුවන්. මේ වගේ දැන් මම බ්ලෙන්ඩ් කරගෙන ඇවිල්ලා මේ වගේ ලස්සන ග්ලාස් දෙකකට දාගන්නවා. විනාඩි 2-3කින් හදාගන්න පුළුවන් රස ෂේක් එකක් තමයි මම අද හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් මෙහෙම බොන්නත් පුළුවන්. නැත්නම් තව විශේෂ දෙයක් එකතු කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති නම් විතරක්. හෙල්දි විදිහට ගන්නවා නම් මේ ටික විතරක් දැම්මහම ඇති. නැත්නම් තව ටිකක් රස කරගන්න ඕගොල්ලන්ට තව විශේෂ දෙයක් එකතු කරන්න ඕන. මොනවාද? ඒ තමයි අයිස්ක්‍රීම්. අද මම එකතු කරන්නේ මෙන්න මේ අයිස්ක්‍රීම්. මේකෙන් මම අයිස්ක්‍රීම් ටිකක් එකතු කරලා තව ටිකක් රස කරගන්නවා මගේ ෂේක් එක. ඕගොල්ලන්ටත් රස කරගන්න ඕන නම් මේ වගේ අයිස්ක්‍රීම් ටිකක් දාගන්න පුළුවන්. අයිස්ක්‍රීම් දැම්මහම නම් තව ටිකක් රස වැඩි වෙනවා. ඉතින් අයිස්ක්‍රීම් කන්න අකමැති හරි හෙල්දි විදිහට මේ ඩ්‍රින්ක් එක බොන්න කැමති කෙනෙක් හරි ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් අයිස්ක්‍රීම් නොදා ඕනත් මේ ඩ්‍රින්ක් එක බොන්න. මාරම රසයි. අයිස්ක්‍රීම් දැම්මේ නැතත් මාරම රසයි. අයිස්ක්‍රීම් දැම්මනම් තවත් හොඳයි. ඔන්න දැන් මම මේ ඩ්‍රින්ක් එක බොන්න යන්නේ. ඕගොල්ලොත් මේ විදිහට හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මතකතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. බයි බයි.